පුතා කොහොමද හොඳයි right අද අපි කරන්නේ පුතේ skill adaptability session පළවෙනි එක අපි කරන්නේ skill adaptability against skill on different surface හරි surface තුනක ඔයාව කොහොමද ඒකට adapt වෙලා ඔයාගේ shot selection footwork කරන්නේ කොහොමද කියලා ඒක improve කරන එක තමයි අද කරන්නේ right ඒත් අපේ මේකේ අද දවසේ session එකේ focus එක තමයි footwork වාගේ improve කරන එකයි shot selection mental preparation කොහොමද mentally prepare වෙන්නේ surface තුනට කියන එක mainly focus කරන්නේ mental preparation will be held scoring options මොනවද කියන scoring options ඒ surface වලදී මොනවද කියලා හරිද ඒකට අපි මුලින්ම අද කරනවා warm up එක dynamic stretching කරනවා ladder එක resistance band වලින් කරනවා skipping drop ball drill එකයි underarm feed කරලා ඔයාලට confidence එන්න middle in the back එක කරනවා හරිද එතකොට drill 1 එක අපි යන්නේ මම feed කරනවා spin එක full length එකෙන් different type of ball එතකොට leather ball එකයි hockey ball එකයි use කරනවා අස්ථානගත වූ ජංගම දුරකථනය ගැප්ස් තියලා තියෙනවා අර ගැප්ස් වලට ගහන්න තියෙන්නේ කරුණාකර ඔබගේ අනන්‍යතාවයේ තහවුරු බෝල 90ක් ගහනවා 15 මිනිත්ස් ගහනවා පළවෙනි ඩ්‍රිල් එක. එතකොට ඒකේ එක විනාඩි 5ක් අපිට සර්ෆස් තුනක් අපි ලෑස්ති කරලා තියෙනවා. සිමෙන්ට් විකට් එක, ග්‍රාස් එක සහ ඇස්ට්‍රෝ එක. එතකොට මේ සර්ෆස් තුනට ඔයා ඇඩැප්ට් වෙන්නේ කොහොමද කියලා තමයි පළවෙනි ඩ්‍රිල් එකේ පුරුදු කරන්නේ. හරිද? එතකොට දෙවෙනි ඩ්‍රිල් එක කරන්නේ ස්පින් එකේ රයිට් ආර්ම් ඔෆ් ස්පිනර්, රයිට් ආර්ම් ලෙග් ස්පිනර්, ලෙෆ්ට් ආර්ම් ලෙග් ස්පිනර් බෝල් කරනවා. ඒත් අර ඩිෆරන්ස් සර්ෆස් තුනම බෝල අනුව කොහොමද ස්පින් වේරියේෂන් එකටයි සර්ෆස් එකටයි ඔය ඇඩැප්ට් වෙලා ගහන්න කියන එක තමයි පුරුදු කරන්නේ ගැප්ස් එකට රයිට් එතන මැච් සිනාරියෝ කියන්නේ 6 over මිනි මැච් එකක් කියන්නේ චේසිං අ ටාගට් සෙකන්ඩ් පවර් ප්ලේ එකේ ටාගට් එක චේස් කරනවා 11-16 පේස් එක ගහන්නේ බෝල 36ට රන්ස් 36ක් හරි ඒතර ඒකෙත් ඕවර් 6ක් ඕවර් දෙකක් එක සර්ෆස් එකක ගහනවා. ඔයාලට අපි කියන්නේ ඊළඟට ගහන්නේ මොන සර්ෆස් එකේද කියලා. ඒ කියන්නේ අපි මුල ඕවර් දෙක ග්‍රාස් එකේ ගැව්වොත් ඊළඟට ගහන සර්ෆස් එක මොකක්ද කියලා කියන්නේ. ඒ වෙලෙට තමයි එකපාරට ගෙනිවිලා සර්ෆස් එකට දාන්නේ. ඒකට ඔයා ඇඩැප්ට් වෙන්න ඕන මෙන්ටලි. හරිද? ඒකට අන්තිමට වෝම් ඩවුන් එකයි ස්ට්‍රෙචින් එකයි යනවා. ඊපස්සේ ඩීප් එකේදී අපි අද දවසේ කරන සෙෂන් එකේ පොසිටිව්ස් වී ෆීඩ්බැක් එකයි කතා කරලා ඊළඟ සෙෂන් එකට ලෑස්ති වෙනවා. රයිට් තේරුණාද? ඒතර මේ සෙෂන් එකේ හැම එකේදීම මම ආයි බ්‍රීෆින් එකක් දෙන්නම් ඕගොල්ලන්ට ඔයාලට මොකද කරන්න තියෙන්නේ කියලා. හරිද පුතේ? රයිට් අපි මුලින්ම යමු එහෙනම් resistance band වලට. ඕකේ.
පස්සේ අපි දවසේ කරන්නේ ස්කිල් ඇඩැප්ටබිලිටි සර්ෆස් එකට ඔයාව ඇඩැප්ට් කරන සෙෂන් එකේ පළවෙනි ඩ්‍රිල් එක. ඒතර මේකේ සර්ෆස් තුනක් අපි ගහනවා. සිමෙන්ට් එක, ග්‍රාස් එක, ඇස්ට්‍රෝ එක. එතකොට මුලින්ම බෝල 30ක් ෆීඩ් කරනවා. සිමෙන්ට් එකේ මම ඕවර්ආම් ෆීඩ් කරනවා ස්පින් එක. එතකොට ඒකට ලෙදර් බෝල්ලයි, හොකි බෝල්ලයි යූස් කරනවා. ඔයා ඒකට මේ ඇඩැප්ට් වෙලා ෂොට් සිලෙක්ෂන් එක ඒ ලෙන්ත් එක පික් කරන එක හරියට කරන්න ඕනේ. ඕකේ? තේරුණානේ? හරිද?
ඇඩැප්ටබිලිටි සර්ෆස් එකට ඇඩැප්ට් වෙන සෙෂන් එකේ අපි කලින් දෙකක් කරා. ග්‍රාස් එකයි සිමෙන්ට් එකයි. දැන් තියෙන්නේ ඇස්ට්‍රෝ එකේ. මම මේකේ එතන විදිහම ඕවරාම් ෆීඩ් කරනවා. ඔයාලට තියෙන්නේ ගැප්ස් වලට ඩිසිෂන් මේකින් අරගෙන ෂොට් සිලෙක්ෂන් එක බලන්න. හරි? මේ සර්ෆස් එකට ඔයා ඇඩැප්ට් වෙන්න තියෙන්නේ. හරි? Shot. Good. සෙෂන් එකේ පළවෙනි
ඔයාට ස්නැප්ස් වලට ගහන්න පුළුවන්. හරි? ඕකේ. දැන් පුතා තියෙන ස්කිල් ඇඩැප්ටබිලිටි සර්ෆස් එක ඇඩැප්ටබිලිටි සෙෂන් එකේ ඩ්‍රිල් 2 එක. මේකෙදි බෝනස් එක 3 දෙනෙක් බෝල් කරනවා.
right arm leg spinner, left arm spinner, right arm leg spinner. Right? So ඔයා length එක හරියට පික් කරලා ගහන්න. foot selection එක කරන්න ඕන. එතකොට චමරිගේ ෆීල්ඩ් එක මොකද්ද? එළියේ කකුලේ තුනයි සීපා ඒකට පොන්ස් කියලා තියෙනවා. ඔයාගේ safety. Safety. ඒතර මෙයාගේ මේ තුන්දෙනාගේ ඉන්නේ deep swallow, deep mid එක, long on, sweeper cover. ඒතර අතුලේ පහ dot third, cow point, short extra cover. Video එක. Video එක. හරිද? හරි. right. බලමු අපි බලමු. Good shot. Good shot. Good shot. Well played. Right ball. Good shot. Well played. Good batting.
Get back. දැන් පුතේ තියෙන්නේ සර්ෆස් එකට ඇඩප්ට් කරන සෙෂන් එකේ සෙකන්ඩ් එක. මේකෙදි කරන්නේ බෝලර්ස්ලා තුන් දෙනා ෆීඩ් කරනවා. අපි කලින් කරා වගේ මෙතන සර්ෆස් එක වෙනස් වෙනවා. ඔයාලට තියෙන්නේ මේගොල්ලෝගේ ස්පින් එකට මේ වෙරයිටි එකට ඔයා ඇඩප්ට් වෙලා මේ සර්ෆස් එකට ඇඩප්ට් වෙලා ගැප්ස් වලට ඔයාගේ ෂොට් සිලෙක්ෂන්ස් කරන්න ඩිසිෂන් මේකින් එක කරන්න. හරි? ඕකේ. යප්. Shot.
Shot. සර්ෆස් එක වෙනස් කරලා තියෙනවා ග්‍රාස් එකට ඒ තුන් දෙනාමයි හරි සර්ෆස් එක වෙනස් ඔයා කොහොමද අඩැප්ට් වෙන්නේ කියලා තමයි ඉන්ෆර්මේෂන් එකේදී බලන්නේ හරි ඒකට ෂොට් සිලෙක්ෂන් හරි ෂොට් කන්ට්‍රෝල් එක හරි බෙඩ් කන්ට්‍රෝල් එක තියාගෙන මේ තුන් දෙනාට ගහන්න හරිද තේරුණාද රයිට් ඕකේ shot. Plate. Shot, superb. Over. Shot. Good shot, good batting. Right ball.
ඕවර්. දැන් තියෙන පුතේ අපි කරේ අද දවසේ ස්කිල් ඇඩැප්ටබිලිටි සෙෂන් එකක් සර්ෆස් එකට කොහොමද ඇඩැප්ට් වෙන්නේ කියලා. හරි. ඒකට අපි සිමෙන්ට් එකේ කරා, ග්‍රවුන්ඩ් ග්‍රාස් එකේ කරා, ඇස්ට්‍රෝ එකේ කරා. දැන් තියෙන්නේ මැච් සිටුේෂන් එකක් සිනාරියෝ එකක් ගහන්නේ මිනි මැච් එකක් ගහන ඕවර් 6ක. හරි. ඕවර් 6ට රන්ස් 36ක් ගහන්න ඕන. හරි. එතකොට ඒකේ ඕවර් දෙකක් එක සර්ෆස් එකක ගහනවා. ඕවර්ස් දෙකක් තව සර්ෆස් එකකට අන්තිම ඕවර් දෙක තව සර්ෆස් එක. සර්ෆස් තුනක ගහන ඕවර් දෙක ගන්න. තේරුණාද? එතකොට දැන් මුලින්ම අපි ගහන්නේ සිමෙන්ට් එකේ. ඒතර මම කියන්නේ නෑ ඕවර් දෙකේ ඉවරනට පස්සේ තමයි මම දාන්නේ මොන සර්ෆස් එකේදී ඊළඟට ගහන්න කියලා. ඩාස් එක වෙන්න පුළුවන්, ඒක ඇස්ට්‍රෝ එක වෙන්න පුළුවන්. හරි. ඕවරෝල් මැච් එක ඉවරෙද්දී ඕවර් 36ට රන්ස් 36ක් මැච් ප්ලෑන් එකේ ගහලා තියෙන්න ඕන. තේරුණාද? ඒ ෆීල්ඩ් සෙටින් එක කොහොමද? කකුල තුනයි ස්වීප් එක. සේම්. හරි. එතකොට ඩීප් ස්ක්වාලෙක්, ඩීප් මිඩ් ටිකට්, ලෝන් නෝන්, ස්වීප් එකව තමයි එළිය. ෂෝට් තර්ඩ්. එහෙමද? කා පොයින්ට්. ෂෝට් එක්ස්ට්‍රා කවර්. මිඩ් ඔෆ්. හතරයි ෂෝට් මිඩ් ටිකට්. එහෙමනේ? සේම් ෆීල්ඩ් දෙන්නක. රයිට්. හරි තේරුණානේ? රයිට්. එතකොට අපි මුලින්ම ගහන්නේ සිමෙන්ට් එකේ ඕවර් දෙකක් යනවා. එතකොට ඒ ඕවර් දෙක බෝල් කරන්නේ ලක්ෂී, චමරී, මහීෂයි. හරි? ඒතර ඕවර් දෙක ඉවරනම තමයි කියන්නේ මම ඊළඟ සර්ෆස් එක මොකක්ද කියලා. හරි. යමු අපි මැච් එකට. ඕවර්. Right ball. Right ball.
ඕවා දැන් තියෙන පුතේ ස්කිල් ඇඩැප්ටබිලිටි සර්ෆස් එකට ඇඩැප්ට් වෙන ශික්ෂණ එකේ ස්පින් එකට මැච් සිනාරියෝ එක අපි සර්ෆස් දෙකක ගැහුවා. දැන් අන්තිම සර්ෆස් එකේ තියෙන්නේ සර්ෆස් දෙකක ඉවරනකොට ඔයගොල්ලෝ ඕවර්ස් 4යි රන් 22යි. අපි දුන්නේ ටාගට් එක බෝල 36ට රන්ස් 36ක්. තව තියෙනවා මේ සර්ෆස් එකේ ඇස්ට්‍රෝ සර්ෆස් එකේ මල්චි වගීෂයි ගෝල් කරන ඕවර්ස් දෙකට රන්ස් 14ක් ගහනවා. හරි නේද? ඒතර ෆීල්ඩ් එක කොහොමද තියෙන්නේ? හරි. කකුල තුනයි ඩීප් ස්ක්වාලෙක් ඩීප් මිඩ් එක ලෝන් ඔන්. ස්වීප් එක ඉන්නවද? ඇතුලේ පාර. ෂෝට් සයිඩ්, half wide, mid off, short extra cover, short five. හරිනේ? right. ඕවා රන් 60ක් ගහන්න ඕන ලාස්ට් ඕවර්.
දවසේ කරේ පුතේ ස්කිල් ඇඩැප්ටබිලිටි සෙෂන් එකක් සර්ෆස් එකට වාව ඇඩැප්ට් වෙන විදිය. හරි එතකොට අපි සර්ෆස් තුනක් වාට ක්‍රියේට් කරලා දුන්නා. ඩ්‍රිල්සුයි මැච් සිනාරියෝ එකකුයි. එතකොට මේ සර්ෆස් තුනේම ඔයා කොහොමද ඩිසිෂන්ස් මේකින් ඒ ඇඩැප්ටබිලිටි එක කොහොමද කරන්නේ ෂොට් සිලෙක්ෂන්ස් කොහොමද කරන්නේ කොහොමද ඔයා මෙන්ටල් ප්‍රිපරේෂන් එකක් හදාගන්නේ ඒ සර්ෆස් තුනට බෙඩ් කරන්න කියන එක තමයි ඔයාව අද ફોකස් එක තිබ්බේ. හරි. එතකොට අපි මුලින්ම කරේ පුතේ ඩ්‍රිල් 1 එක කරේ මම ෆීඩ් කරා ෆුල් ලෙන්ත් එකේ ඉඳලා ඩිෆරන්ට් ටයිප් ඔෆ් බෝල. එතකොට මම යූස් කරා ලෙදර් බෝලයි හොකි බෝලයි සර්ෆස් තුනම ගැහුවා. සිමෙන්ට් එක, ඇස්ට්‍රෝ එක, ග්‍රාස් එක. හරි. එතකොට මම ෆීඩ් කරලා සර්ෆස් තුනේ ගහපු එකේදී වාට මොකද තේරුනේ? වාට මේ ඇඩැප්ට් වෙන්න පුළුවන් වුණා මේක මෙහෙම එකක් කරලා තිබ්බද කලින් මෙහෙම සෙෂන් එකක්? කරලා තිබ්බේ නැහැ. කවදාද කරා? ඒකේ සිමෙන්ට් එකේ ගහලා සිමෙන්ට් එකේ සිමෙන්ට් එකේ දාති සිමෙන්ට් එකේ ටික මගේ බැට් එකටම බෝල එනවා වගේ. ඔව්. ඒක මට ගහන්න අමාරුවක් වුණේ නැහැ. ඒත් මුලදී පොඩ්ඩක් හයියෙන් යන නිසා ගහන්න අමාරු වුණා. ඒකේ බෝල් જાති දෙකෙන්ම ආවනේ. දෙකෙන්ම ආපු නිසා ඊට පස්සේ මම ඒ දෙකට ඕන විදියට ඇඩැප්ට් වුණා. ඊට පස්සේ ගහන්න ප්‍රශ්නයක් වුණේ නැහැ ඒකෙදි. ග්‍රාස් එකට ගිහින් ගහද්දී ටිකක් අමාරු වුණා. ඊට පස්සේ මම තේරුම් ගත්තා ඒක යටටම ගිහින් ගහන්න නැත්තම් මේක බලලා ඊට පස්සේ අපිට තමයි ගොඩක් ගහන්න ලේසි වෙන්නේ. පේස් එක යූස් කරලා ගහන ඒවයි කට් එකයි. බෑක් ෆුට් ෂොට්ස්. ඔය ගොඩක් බෝල් එක ටර්න් වුණා. ඉස්සරහට ග්‍රාස් එකේදී නේ? ග්‍රාස් එකේ ගොඩක් ටර්න් හිතන්නේ නැති විදියට කැපුණා සමහර බෝල. අනිත් එක කියන්නේ හොඳට මේ දාලා එන බෝලේ වැදිලා බිම දිග යන්න. සමහරලාට හිතන්නේ නැති බවුන්ස් වලට ඒ කියන්නේ ඒකෙදී අර ඊට පස්සේ තේරුම් ගත්ත මේකේ එක්කෝ බෝලේ යටටම ගිහින් ගහන්න ඕන නැත්නම් ෆේස් යූස් කරලා Back foot ෆුට් එක එකේ ෂොට් ගහන්න තමයි ලේසි. ඇස්ට්‍රෝ එකේ ගහදී ඒ කියන්නේ ඇස්ට්‍රෝ එකේ ගහදී ප්‍රශ්නයක් වුණේ නැහැ. මම එකේ බැට් කරා මගේ විදියට මම ඒ දේවල් කරා. වාට ඒකෙන් ඉගෙන ගත්තේ වා ඔව් ඒ කියන්නේ විකට් වලට ඇඩැප්ට් වෙන විදිය තමයි ඒක තේරුම් ගන්න. ගත්තේ. කැපරෙක් විකට් එක බැට් කරන්න ඕන විදියයි නෝමල් විකට් එක බැට් කරන්න ඕන විදියයි හයි ෂොට් සිලෙක්ෂන් ඒවත් පුරුදු කරන්නේ. අපි එතකොට සෙකන්ඩ් ඩ්‍රිල් එක කරේ පුතේ ඒ සර්ෆස් තුනම බෝලර්ස්ලා ඩිෆරන්ට් ටයිප් ඔෆ් බෝලර්ස්ලා ගෙනාවා. අපි ස්පිනර් කෙනෙක්, ලෙෆ්ට් ආර්ම් කෙනෙක්, රයිට් ආර්ම් ලෙග් ස්පිනර් කෙනෙක්. ඒතර ඒකෙදි මොනවද කොහොමද අර අපි ගැප්ස් ක්‍රියේට් කරලා තිබ්බනේ. ඒතර ඒ ගැප්ස් වලට ගහන්නත් ඕන සහ බෝලර්ස්ලා ඒ පේසර්ස් වලට ඒ ස්පින් වලට මේ ඇඩැප්ට් වෙන්නත් තිබ්බේ සර්ෆස් එක. ඒකෙම සර් කලින් කරානේ මට සිමෙන්ට් එකේ ඔව්. ඒකෙන් මම ටිකක් තේරුම් ගත්තා ලෙදර් බෝලේ කැපෙනවා. සිමෙන්ට් එකේ ලොකුවට කැපෙන්නේ නැහැ. මගේ බැට් එකටම බෝල් එනවා. ඒ කියන්නේ ගහන පාරවල් වලට ගහන්න පුළුවන් කියන මට්ටමේ ඉන්න මම ගැහුවා. ග්‍රාස් එකේදී ග්‍රාස් එකේදී අර සදාපු විදියත් එක්ක මට හිතුණා දැන් බෝලර්ස්ලා ගොඩක් බෝල් කට්ටර්න් කරනවා. ටර්න් කරන නිසා ලෙග් ස්පිනර් මට මෙතෙන් මගේ ඇඟ කෙලින්ුත් නෙමෙයි ලෙග් ස්ටම්ප් එකේ වගේ දාලා දුන්නොත් මම කොට කරලා දාලා දුන්නොත් මට ෆුල් එක ගහන ගොඩක් ලේසි. ගොඩක් බෝලේ බවුන්ස් වෙනවා. ඒ වගේ දේවල් එක නැත්තම් මෙතන ඉස්සරහ කකුලේ දාලා දුන්නොත් මම කරේ කවර් පොයින්ට් තර්ඩ් මෑන් එක ස්වීපර් කවර් ඒ ගැප්ස් වලට ගහලා රන්ස් වෙනවා. දැන් මම කරේ පස්සේ කකුල ගහන තමයි ගොඩක් try කරේ ඉස්සරහ කකුල ගහන්න. එතකොට ඇස්ට්‍රෝ එකට එනකොටත් ඒ විදියමයි. ඔව් ඇස්ට්‍රෝ එකට එනකොට මම ඉතින් මම බැට් කරා. ඒතර මැච් සිටුේෂන් එක අපි දුන්නේ පුතේ බෝල 36ට රන්ස් 36ක් ඒ පේස් එකකින් ගහන්න. ඒතර ඒකෙදි වා සර්ෆස් තුනට මොකද්ද ප්ලෑන් එකක් හදාගෙන ආවද එද්දි මම අපි කිව්වේ නෑනේ කොයි සර්ෆස් එකද ඊළඟට ගහන්න කියලා. නමුත් ඔයා දන්නවා මේ සර්ෆස් තුන තමයි වාට තියෙන්නේ කියලා. ඒකෙදී ගොඩක් ප්ලෑන් කරේ ඇස්ට්‍රෝ එකේ සිමෙන්ට් එකේ රන්ස් ගහන්න. අර කියන්නේ විකට් එකේ දේවල් ඒක නෝමල් විදිහට බැට් කරන්න තමයි ඉන්නේ. මට තේරුණ විදිහට මම ඒකේ මැච් සිටුේෂන් එකකදී හොඳටම ඒකට ඇඩැප්ට් වෙලා ඉඳියා. ගොඩක් මම ඒකෙදී රන්ස් ගැහුවා. මම බෝල ඩොට් කරේ නැහැ කියලා මතකයි මට. ඒකෙදී මම අරකට අන්තිම සෙෂන් එක නිසා ගොඩක් ඇඩැප්ට් වෙලා ඉඳියා. ගහන්න ලේසි වුණා මට. පස්සේ කකුලේ දාලා මම ගොඩක් රන්ස් ගැහුවා. මම ප්ලෑන් කරන් ගියේ උනාට මේ සිමෙන්ට් එකේ ඇස්ට්‍රෝ එකේ තමයි රන්ස් ගහන්න. දැන් බැට් කරා. ඒවා අපි මේ ක්ලාස්රූම් සෙෂන් එකේදී මේකේ මේ ෆීඩ්බැක් එක දෙන්න. මේ සමරි එකක් විතර දෙනවා නම් අපි ඩ්‍රිල් 1 එකේ අපි ඊච් සර්ෆස් එකක මම බෝල 30ක් ෆීඩ් කරලා තියෙනවා යාට. එතකොට ඒකෙන් ඔයා ලෙන්ත් එක හරියට පික් කරලා තියෙනවා ඩ්‍රිල් 1 එකේදී
සිමෙන්ට් එකේ බෝල 14ක් හරියට ලෙන්ත් එක පික් කරලා තිනවා. ග්‍රාස් එකේදී ලෙන්ත් එක පික් කරලා තියෙන්නේ 3යි. ඇස්ට්‍රෝ එකේදී ලෙන්ත් එක පික් කරලා තිනවා හරියට 14ක්. හරි බෝල 30යි. එතකොට හෙඩ් පොසිෂන් එක තියාගෙන ගහලා තිනවා සිමෙන්ට් එකේදී 11ක්, ග්‍රාස් එකේදී 3ක්, ඇස්ට්‍රෝ එකේදී 12ක්. ෂොට් සිලෙක්ෂන්ස් සිමෙන්ට් එකේ 15යි, ග්‍රාස් එකේ 7යි, ඇස්ට්‍රෝ එකේ 15යි. හරි. බැට් එක මිඩල් කරලා ගහලා තියෙනවා සිමෙන්ට් එකේ 16යි, ග්‍රාස් එකේ 8යි, ඇස්ට්‍රෝ එකේ 15යි. හරි. ඕවරෝල් ගොඩාක් හොඳයි. මිස් වෙලා තියෙන්නේ සිමෙන්ට් එකේ බෝල 3යි, ග්‍රාස් එකේදී බෝල 6ක් මිස් වෙලා තියෙනවා. ඇස්ට්‍රෝ එකේදී මිස් වෙලා නැහැ. හරි. ඩ්‍රිල් 2 එක ගත්තොත් ඒ බෝල 30 ගානේ මම ෆීඩ් කරා. ඒ හැම සර්ෆස් එකටම ඒකෙත් හෙඩ් පොසිෂන් ලෙන්ත් එක තියාගෙන ගහලා තියෙන බෝල 18ක්, සිමෙන්ට් එකේ ග්‍රාස් එකේ බෝල 15ක්, ඇස්ට්‍රෝ එකේ බෝල 22ක් ගහලා තියෙනවා. බැට් එක මැද්දෙන් මිඩල් කරලා ගහලා තියෙනවා සිමෙන්ට් එකේ බෝල 21ක්, ග්‍රාස් එකේ බෝල 12ක් සහ ඇස්ට්‍රෝ එකේ බෝල 18ක්. හරි. ඒකෙත් මිස් වෙලා තියෙන ගොඩක් ග්‍රාස් එකේදී තමයි. හරි. අනිත් සර්ෆස් එකට ගොඩක් ඇඩැප්ට් වෙලා තියෙනවා. නමුත් මේ ඕවරෝල් මේ බලද්දී පුතාගේ ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා සර්ෆස් එකටත් ඇඩැප්ට් වෙච්ච එක. හරි. ඒතර මැච් සිටුේෂන් එකේ අපි දුන්නේ පුතේ බෝල් 36ට රන්ස් 30යි. ඕගොල්ලෝ ඒක අචීව් කරලා තියෙනවා. ඒකෙන් ඔයා ගහලා තියෙනවා බෝල් 16ට රන්ස් 17ක්. ඔයාගේ පාර්ට්නර් ගහලා තියෙනවා බෝල් 19ට රන්ස් 11ක්. හරි. එතකොට ඔයා සිමෙන්ට් එකේදී බෝල් 5කට ගහලා තියෙනවා රන්ස් 5ක්. ග්‍රාස් එකේදී බෝල් 4කට රන්ස් 3ක් ගහලා තියෙනවා. ඇස්ට්‍රෝ එකේදී බෝල 7ට රන්ස් 9ක් ගහලා තියෙනවා. එහෙනම් තමයි වාගේ රන්ස් 17 හැදිලා තියෙන්නේ. හරි. ඒක ඕවරෝල් ඔයා විකු ඉම්ප්‍රූව්මන්ට් එකක් පේනවා. හරි. එතකොට අපිට තියෙන්නේ ඊළඟට මැච් එක්සිකියුෂන්. එතකොට මේක ඉම්ප්ලිමන්ට් කරනවා. එතකොට ඕවරෝල් මම දැකපු දේ තමයි ඔයා ටක් ගාලා ඇඩැප්ට් වුණා මේ බෝලර්ස්ලගේ ස්පින් එකට සහ අද අපි පර්පස් එක මේ සර්ෆස් එකට නේ. ඒකට ඇඩැප්ට් වුණා ලොකු මේකක්. අනිත් එක ෂොට් සිලෙක්ෂන්ස් ඒවා නියමයි. හරි. very good. එතකොට ඩිසිෂන් මේකින් ලෙන්ත් එක පික් කරන විදිය, පේස් එක පික් කරන විදිය ඒවා හරි හොඳයි. ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් වර්ධනය මට පේනවා. ඔයාලට කොන්ෆිඩන්ස් එකක් තියෙනවා කියලා දැන් මේ ෂොට්ස් ගහද්දී ස්ටෙප් අවුට් කරලා ගහනවා නේද? ඉස්සර කලින් ඔහොම ස්පින් එකට ගහන මේකක් තිබුණේ නැහැ නේ. ඔයාගේ මෙන්ටැලිටි එක නේ. දැන් සර්විස් එකකට ඇඩැප්ට් වෙන්නත් පුළුවන්. මේ ස්පින් එකට ගහන්නත් පුළුවන්. right. අපි ඊළඟ දවසේ හම්බ වෙනවා. well done. very good.